මේකයි ඇත්තම කතාව. ඔයා දැනටමත් මැරිලා ඉන්නේ. බෙන්ජමන් ෆ්‍රැන්ක්ලින් කියනවා පට්ට කතාවක්. සමහර අය අවුරුදු 25 දී මැරෙනවා. හැබැයි වලලන්නේ අවුරුදු 75 දී. මේ වීඩියෝ එකේ අන්තිම තප්පර 30 දී මම ඔයාලට දෙනවා චැලෙන්ජ් එකක්. ඒකෙන් තීරණය වෙයි ඔයා තාම ජීවත් වෙනවද නැත්නම් නිකම්ම සොම්බි කෙනෙක්ද කියලා. පොඩ්ඩක් හිතන්න. අද ලංකාවේ තරුණ කොල්ලෝ කෙල්ලෝ කී දෙනෙක් අවුරුදු 25 වෙද්දී හීන අතාරිනවද? උදේ 8ට ජොබ් එකට යනවා, රෑ 6ට ගෙදර එනවා, ෆෝන් එක ඔබ නිදා ගන්නවා. හෙටත් ඒ ටිකමයි. අනිද්දාත් ඒ ටිකමයි. ඇඟ ඇතුලේ පණ තිබුණට හිත ඇතුලේ හීන ඔක්කොම මැරිලා ඉවරයි. ෆ්‍රැන්ක්ලින් කිව්වේ අන්න ඒ අයට ඔයා ජීවත් වුණත් වැඩක් නැහැ. ඔයාගේ පර්පස් එක මැරිලා නම් කියලා. හැබැයි මේක වෙනස් කරපු මිනිස්සු ඉන්නවා. ලෝකේ වේගවත්ම මිනිසා උසෙන් බෝල්ට් කියනවා මෙන්න මෙහෙම කතාවක්. මම තප්පර 9ක් දුවන්න අවුරුදු 4ක් පුහුණු වුණා. එයා කියනවා හැබැයි මිනිස්සු මාස 2ක් try කරලා රිසල්ට් එකක් නැති වුණාම අතහැරලා දානවා කියලා. ඇත්ත නේද? අපිට ඕන ඉක්මන් සල්ලි, අපිට ඕන එක රයින් දියුණු වෙන්න. ඒකයි අපි හැමදාමත් එකම තැන ඉන්නේ. දැන් මට අවංකව කියන්න ඔයා අන්තිමට ඔයාගේ හීනයක් වෙනුවෙන් ඇත්තටම මහන්සි වුණේ කවද්ද? ඔයාට මේ සොම්බි ලයිෆ් එකෙන් එළියට එන්න ඕන නම් දැම්ම පහලින් කමෙන්ට් කරන්න I am alive කියලා. ඔයාගේ පණ තියෙනවා කියලා ඔප්පු කරන්න ඒ වැඩේ කරලා ඉන්නකෝ. දැන් අපි යමු මම මුලින් පුරුදු වුණු චැලෙන්ජ් එකට. ජිම් රොන් කියන විදිහට ජීවිත වේදනා දෙකක් තියෙනවා. එකක් තමයි කැපවීමේ වේදනාව. අනිත් එක පසුතැවීමේ වේදනාව. කැපවීමේ වේදනාව රාත්තල් ගානයි. හැබැයි පසුතැවීමේ වේදනාව ටොන් ගානක් බරයි. ඔයාද මහන්සි වෙන්න බය වුණොත් තව අවුරුදු 10කින් අපරාධේ මම එදා ඒක කළා නම් කියලා හිතලා විඳවන්න වෙන එක නවත්තන්න බෑ. ඒ නිසා තීරණය ඔයාගේ අතේ. හෙට ඉඳන් ඔයා විඳින්නේ මහන්සි වෙන වේදනාවද පසුතැවෙන වේදනාවද කියලා ඔයාට තීරණය කරන්න වෙනවා. අවුරුදු 25න් මැරෙන්නේ නැතුව ජීවිතේ දිනන්න කැමති අය විතරක් මේ දැන්ම මාව ෆලෝ කරන්න. හැමදාම මොටිවේෂන් එකකින් ඔයාලගේ දවස දිනන්න මට උදව් කරන්න පුළුවන්. එච්චරයි.